අපි ආස දේවල් ආස කාලට කරන්න ඕන. මම දැකලා තියෙනවා සමහර අය කියනවා iPhone එකක් ගන්න එපා. සල්ලි අපරාදේ. නෑ අපි ආස දේවල් ආස කාලට කරන්න ඕන පුතා. එම ආස දේවල් ආස කාලට කරන්නේ නැතුව කවදාකවත් ජීවිතේ අපිට පිටිපස්ස හැරලා බලද්දි සතුටු වෙන්න බෑ. මම වාහන පිස්සෙක්. මම වාහන එකතු කරන්න තමයි මම ආස. ඒතකොට සමහර අය කියනවා ඇයි ඔය ඔච්චර සල්ලි යට කරන්නේ වාහනවලට? ගන්නකො ඉඩමක්. ගන්නකො කුරුඳිඩමක්. ගන්නකො අතනින් ඉඩමක්. නෑ මේක මගේ තෘප්තිය. පිටිපස්ස හැරලා බලද්දි අපිට අපි ආස දේවල් කරලා නැත්තම් පුතා ජීවිතේ කවදාකවත් අපේ ජීවිතේ සාර්ථක නැහැ. අපිට හැමදාම ඉන්නේ දුක් වෙන්නේ. ඒ නිසා ආස කාලේට ආස දේ කරන්න. ඒක නිසා ඔයා ෆෝන් එකක් ගන්න ආස කාලේ ඔයාට සල්ලි තියෙනවා නම් ෆෝන් එකක් ගන්න. iPhone එකක් පාවිච්චි කරන්න ආස කාලේ වයසට ගිහිල්ලා iPhone එකක් පාවිච්චි කරලා වැඩ නැහැ. සල්ලි තියෙනවා නම් iPhone එකක් ගන්න ඕන. හැබැයි ණය වෙලා ගන්න එපා. දඩ ලෝන් දාලා දඩ පොලී වල එහෙම ගන්න එපා. වාහනයක් ගන්න අතේ තියෙන සල්ලි තියෙන වෙලාවේ වාහනයක් ගන්න. මම දැකලා තියෙන සමහර මිනිස්සු වාහනය ගන්න සල්ලි තියෙනවා. හැබැයි වාහනයක් ගන්න නැහැ. ඒ සල්ලි තියාගෙන මොකටද එහෙම වැඩන්නේ ජීවිතේ? අපි වාහනේ ලස්සනට පැදලා කරලා ඉන්න පුළුවන් කාලේ. තරුණ ජීවිත කාලේ. සල්ලි තියෙනවා නම් වාහනයක් ගන්න ඕන. ෆෝන් එකක් පාවිච්චි කරන්න ආස කාලේ සල්ලි තියෙනවා නම් ෆෝන් එකක් ගන්න ඕන. සල්ලි අද තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන්. අපි මේ හැම දෙයක්ම කරන්න පුතා පරිභෝජනය කරන්න. ඒක නිසා සල්ලි තියෙන කාලේ අපි ආස දේවල් ආස විදියට කරන්න.